හලෝ දිනේෂ් කොහොමද? හොඳයි ප්‍රදීප් කොහොමද? මම හොඳින් ඉන්නවා. මේ අද මම මේක ඉන්ටර්විව් කරන්නේ ඩොක්ටර් දිනේෂ් අලිපානව. මම ඉන්නේ වික්ටෝරියාවල. මගේ නම ප්‍රදීප් හේවාවිතාරණ. මේ අද මම ඔයාගෙන් අහන්නේ දිනේෂ් මම අහලා තියෙනවා ඔයා ගොඩක් මේ ස්පෝර්ට්ස් කරන්න ආසයි. ඒ කියන්නේ එහෙම දේවල් වලට ඔයා ඒ කියන්නේ ඉහිලා ප්‍රේක්ෂකෙක් විදිහට ඔයා යනවා. ඉතින් මම ඔයන් අහන්න කැමතියි ඔයාගෙන් ඒ ගැන විස්තරයක්. ඔව් ප්‍රදීප් මම අපි දෙන්නටම සුසුම්නාවේ ආබාධයක් තියෙනවා. මේකට ඉස්සල මම ගොඩක් බාස්කට්බෝල් සෙල්ලම් කරා. මේ දවස්වල මම අපේ ගෝකෝස් වල ටීම් එකක් තියෙනවා ටයිටන්ස් රග්බි ලීග්. ඒ රග්බි ලීග් ටීම් එකේ තියෙනවා disability team එකක්. බොහොම සන්තෝෂයි. ඒ ටීම් එකට මම ඩොක්ටර් කෙනෙක් විදිහට ඒකයි වෙන සපෝට් එකත් කරනවා. මේ දවස්වල ඒක තමයි. හැබැයි මම පොඩි කාලේ මගේ CI හැමෝම ඉතින් ලංකාවෙන් එනකොට ක්‍රිකට් තමයි නේද බලන්නේ. ඒක ගන්න අපි හැමෝගෙම තියෙන දෙයක්. ඉතිං මෙල්බන් එනකොට මම දැන් MCG එක තමයි ගොඩක් ඒක MCG එක හරිම ලස්සන නේද? ඒක ලොකු ෆැසිලිටි එකක් හරිම ඒ වගේ තැනක යනකොට ඒක සයිස් එකම බලනකොට හිතාගන්න බෑ කොහොමද මේ වගේ දෙයක් හදලා. මම හරිම කැමති එතන ගිහිල්ලා ඉවෙන්ට්ස් ස්පෝර්ට්ස් බලන්න. මම ඒකේ ස්පීච් එකකුත් දීලා තියෙනවා MCG එක. ඔව්. හට ඔයා ඉන්නේ ගැන පොඩ්ඩක් කියන්න බලන්න. ඔයා ඒ කරේ ඒ කියන්නේ ස්පීච් එකක් කරේ ඇයි මොකක්ද එතන තිබුණේ? ඒකත් ස්පෝර්ට්ස් මෙඩිසින් කොන්ෆරන්ස් එකකට. ඒකට මව ඉන්වයිට් කරා මේ සුසුම්නාව වගේ ආබාධයකුයි ඒ කතාව කියන්න ස්පෝර්ට්ස් ඩොක්ටර්ස් ලට ඇත්තටම ඒක MCG එකේ තිබ්බේ. මට ඔයා කියලා දෙන්න බලන්න ඒකේ තියෙන අපි වගේ ඒ කියන්නේ වීල් චෙයාර් වල ඉන්න අයට තියෙන දේවල් කියලා දෙන්න මොනවද ඒකේ තියෙන්නේ? එන්නේ පිට්ටනිය එතෙන්ද ගියාම අපිට පුළුවන් ද කෑම ගන්න, බාත්රූම් ඊළඟට ඉන්න තැන් ගැන එන්නේව ගැන පොඩි විස්තරයක් කියන්න බලන්න. මම හිතන්නේ මෙල්බන් වගේ නගරයට ස්පෝර්ට් හොටෙල්ස් ෆ්ලයිට්ස් ඒවා ඔක්කොම තියෙනවානේ. ඒක තමයි හරිම හොඳ. දැන් සිටි එකේ MCG එක ගාව ඉන්න කැමති නම් හෝටල් ගොඩක් තියෙනවා එතන. wheelchair accessible rooms ඒවා ඒ facilities ඔක්කොම තියෙනවා. ඊට පස්සේ MCG එකට එන්න ඕන නම් ඒකත් public transport ඒ කියන්නේ බස්, tram, taxi ඒවත් ඔක්කොම wheelchair එකකින් යන්න පුළුවන් options ගොඩක් තියෙනවා. මම නම් කැමති MCG එක ගාව මොකක් හරි ළඟ හොටෙල් එකක් තියෙනවා නම් ඒක ඉඳලා පාරෙන්ම එන්න රෝදපුටුවේ. හැබැයි ඒ වටේ තියෙන පාරවල් ඒවත් ඔක්කොම accessible. MCG එකට ආවම bathrooms ඒවා ඔක්කොම තියෙනවා. දැන් අපේ සුසුම්නාව ආබාධයක් තිබ්බත් වෙන මොනවා හරි disability එකක් තිබ්බත් bathroom ඒවා ඔක්කොම වෙනස් වෙන දේවල් තියෙනවානේ අවශ්‍ය. MCG එක වගේ තැනක ඒ හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් facilities තියෙනවා. Elevators, camera, හොඳ seating
ඒක තමයි මං MCG එකට කැමති. හැමෝටම තැනක් තියෙනවා එතන. ඔයාගෙන් මම අහන්න කැමතියි දැන් ඒ වගේ දැන් එහෙම තැනකට ගිහින් නැති කෙනෙක්ට ඔයාට දෙන්න පුළුවන් දේ මොකද්ද? ඔයාට කියන්න දේ එන්නෙම දෙයක් තියනවාද ඒ අයට? මම මේ ඇක්සිඩන්ට් එක ඉස්සරහම වුණ දවස්වල මං ගොඩක් බයයි එළියට යන්න. මං හිතුවා කොහොමද මම මේ රෝද පුටුවක් පාවිච්චි කරලා කොහොමද මම මෙතෙන්ට යන්නේ මිනිස්සු. හැබැයි ඒ අය කොහොමද ඒ ඉන්න කට්ටිය දැන් ඒ කියන්නේ මම ඒවයි දන්නවා ඒ කියන්නේ අපේ රටේ අය හැම වෙලාවම අපි හිතනවා අපි ප්ලේන් එකක ගියත් අපි පාරක ගියත් අපි දිහා හැමෝම ඒ කියන්නේ එන කෙනෙක් හිතයි කියලා හිතනම් එහෙම මම ගැන එහෙම හිතයි කියලා හිතනවා එන්නේ ඒකින්ද අපි සාමාන්‍යයෙන් ඉස්සර අපි යන්නේ නැහැ. ඒක ඒ කියන්නේ ඇත්තටම ඔව් කියන්නේ ඒක දිනේෂ්. හරි ප්‍රදීප්. මටත් එහෙම තමයි හිතුනේ මේ. හැබැයි දැන් මං ගොඩක් යනවා එළියට හැමතැනම යනවා. MC එක වගේ තැනකට යනකොට මිනිස්සු ගොඩක් හොඳයි. මට කවදාවත් ඒ වගේ ඇත්තටම හිතිලා නැහැ එතන ඉන්නකොට. මිනිස්සු හොඳයි, එක්ස්පීරියන්ස් එක හොඳයි. එක හරිම ලස්සනයි එතන තියෙන එනර්ජි එක ඇත්තටම අපිට ඔක්කොටම බයක් හිතෙනවා ඉස්සලාම ඒ වගේ තැනක යන්නකොට. මං කියන්නේ ඒක යන්න ඕනි කොහොම හරි. මට හිතන්නේ ගොඩක් දැන් වීල්චෙයාර් එකක් එහෙම පාවිච්චි කරනකොට ප්ලෑනින් තමයි හොඳ. ඉන්ටර්නෙට් එකේ ගොඩක් විස්තර තියෙනවා. පාරවල් ගැන, හෝටල් ගැන ඒ ඔක්කොම බලලා කොතනින්ද යන්නේ, කොහොමද යන්නේ, මොනවද කෑම තියන්නේ, කොහොමද ටිකට්ස් ගන්නේ. ඒවා ඔක්කොම ප්ලෑන් කරලා ගියොත් තමයි හොඳ. බොහොම සන්තෝෂයි දිනේෂ්. ඔයාට ඒ අර වෙන මොනවද අපේ මේ අහගෙන ඉන්න ආබාධිත ප්‍රජාවට මොකක් හරි එන කියන්නේ කියන්න දෙයක් තියෙනවා නම් කියන්න බලන්න. දිනේෂ්. ඔස්ට්‍රේලියාවේ ගොඩක් පාසුකම් තියෙනවා. මම එක දෙයක් එක හොඳම දෙයක් කම්පැනියන් කාඩ් එක කියන දේ ගන්න පුළුවන් නම් අපිත් එක්ක යන කෑර හරි පවුල එක්කෙනෙක් හරි ඒගොල්ලන්ගේ ටිකට් එක සමහර වෙලාවට ගෙවන්න නැතුව ගන්න පුළුවන් නැත්නම් ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒකත් හොඳයි. මම දන්නේ MCG එකේ එහෙම කරනවාද කියලා. හැබැයි ටිකට් විකුණන කට්ටිය ගොඩක් වෙලාවට ඒක දෙනවා. ඒකත් ලොකු පහසුකමක් මං හිතන්නේ අපිට. මට මතකයි MCG එක මගේ සීයා ගොඩක් ක්‍රිකට් වලට කැමති. එයා ගොඩක් ක්‍රිකට් බැලුවා. මම පොඩි කාලේ මට මතකයි එයා මගේ සීයා MCG එකේ ලංකාවේ ටීම් එකයි ඔස්ට්‍රේලියාවේ ටීම් එකයි ක්‍රිකට් සෙල්ලම් කරනවා බලනකොට. ඒ හින්දා මම MCG එකට දැන් යනකොට ඒ මෙමරි එක ගොඩක් තියෙනවා. මෙමරි එක ගන්න පුළුවන්. බොහොම සන්තෝෂයි. අපිත් මං හිතන්නේ MCG එකේ ලොකුම දේ අපි ලංකාවෙන් ආවේ කට්ටියට ක්‍රිකට් එක තමයි නේද ගොඩක් අපි ඒක හිතාගන්නවත් බෑනේ අපි අපේ පොඩි රටින් මෙහෙට ඇවිල්ලා දැන් ඒ වගේ තැනකට යනකොට මට ඒ ජර්නි එක හිතාගන්නවත් බෑ සමහර වෙලාවට. බොහොම සන්තෝෂයි දිනේෂ්. අපිට මේ විස්තර ටිකකට මේ ඔබට බොහොම ස්තුතියි දිනේෂ්. බොහොම ස්තුතියි ප්‍රදීප් අපේ කතාවට මට ගොඩක් සතුටුයි.